සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ Wonder Vibe YouTube channel එකට. ඔයාලා තාමත් අපි subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි පහලින් තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. අද මම ඔයාලට එක්කන් යන්නේ කොළඹ තියෙන ලස්සන තැනකට. ඒ තමයි දියසරු පාක් එකට. මේ පාක් එක තියෙන්නේ පළවතු ගොඩට ආසන්නයේ. ළමයි ඔයාලා මේ පාක් එකට යනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට අවශ්‍ය කරන දේවල් අරගෙන යන්න අමතක කරන්න එපා. මෙතන ඔයාලට ඕනි කරන කිසිම දෙයක් ගන්න තැනක් නැහැ. අපිට ඕනි කරන දේවල් ගන්න කීල්ස් එකට ගියා. පාක් එකේ එන්ට්‍රන්ස් එක රුපියල් 200යි. මේ පාක් එක ඕපන් කරලා තියෙනවා උදේ 8 ඉඳන් හවස 6 වෙනකන්. මේ තියෙන්නේ පාක් එකේ මුල view එක. ඒක හරිම ලස්සනයි. අපි යනකොට ටිකක් දවල් වෙලා නිසා හොඳට අවු වැටලා තිබ්බා. මේ පාක් එක හරිම නිස්කලංකයි. අපි සතිය දවස් ගියපු නිසා මිනිස්සුත් ගොඩක් අඩුයි. ඒ වගේම තමයි මේ පාක් එක නිස්කලංක නිසා ඔයාලට ඔයාලගේ අධ්‍යාපනයට කටයුතු උනත් ඉතාමත් පහසුවෙන් හරිම නිස්කලංක විදිහට මෙතන ඉඳන් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ළමයි මේ පාක් එකේ ගොඩාක් සත්තු වර්ග දැක ගන්න පුළුවන් අපිට. ඒ සත්තු ගොඩාක් මිනිස්සුන්ට හීලෑයි. එයාලට අපි කන්න දුන්නාම එයාලා අපේ ළඟට මෙනවා. ගොඩාක් මේ පාක් එකේ ඉන්න ගොඩාක් සත්තු මිනිස්සුන්ට ගොඩාක් හීලෑයි. මේ තියෙන්නේ ටිකක් පාක් එකේ ඇතුළට වෙන්න. හරි නිස්කලංකයි. ඒ වගේම හරිම ලස්සනයි. මේ තියෙන්නේ පාක් එකේ මං ආසම ටික කොළම කොළ පාටට හරිම ලස්සනට තිබ්බා. මේ බලන්න කොච්චර ලස්සනයිද කියලා. ඒ වුණාට මෙන්න මේක නම් ප්‍රසංස්කරණ කටයුත්තක් නිසා අපි ගියපු දවසේ වහලා තිබ්බේ. ඒ නිසා අපිට ඒක උඩට යන්න බැරි වුණා. ඉතින් අපි ඇවිද්දගෙන ඔන්න ඔහොම ඉස්සරහට යද්දී ගත්ත වීඩියෝ ෂූට් එකක් තමයි මේ තියෙන්නේ. අපි මෙතන ගොඩාක් වෙලා වාඩි වෙලා ඉඳියා. හරියම නිස්කලංකයි. ඒ වගේම තමයි එතරට යාළුවෙකුත් ආවා. එනවනේ. එයා ලොකු වැඩක. ඉතින් ඔයාලට මෙන්න මෙතනට ආවොත් පුළුවන් ඔයාලගේ බර්ත්ඩේ ෂූට්, ෆොටෝ ෂූට්ස්, වෙඩින් ෂූට් එහෙම හරිම ලස්සනට ගන්න. අපි යන දවසෙත් පොඩි බබාලා දෙන්නෙක්ගේ ෆොටෝ ෂූට් එකක් කරන ගමන් තමයි තිබුණේ. ඉතින් ඔයාලගේ ලස්සන බර්ත්ඩේ ෂූට්, වෙඩින් ෂූට් ආගේ ඕනි දෙයක් මෙතනට આવොත් කරගන්න පුළුවන්. මේ කොහෙද? දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අදට ඔච්චරයි. ගිහින් එන්නම්. බයි.